කොහොමද ඔයාලට? ඉතින් මම මේ channel එකෙන් ගෙන පළවෙනි long video එක මේක. ඉතින් මම හිතනවා ඔයාලට මේ video එක ගොඩාක් වැදගත් වෙයි කියලා. මේ video එකෙන් ඔයාලට 2026 මේ වෙද්දී මේ මාසේ කොහොමද material වල මිල ගණන්, fabric වල මිල ගණන් කොහොමද, ඒ වගේම fabric වර්ග වලට හොඳට බලලා හඳුනා ගන්න පුළුවන් මේ video එක බැලුවොත්. ඒ වගේම ඒ මැටීරියල් වලින් මහන්න තියෙන ඩිසයින් වර්ග, එතකොට ඒවට ගැලපෙන්නේ කොහොමද, ඒ ඔක්කොම මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන්න. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න. මේ තියෙන්නේ mango material එක, Italian crush material කියලාත් මේකට කියනවා. මේකෙන් තමයි මේ වෙද්දි ගොඩාක්ම අය ඇඳුම් මහන්නේ. වගේම මේ material එක ගොඩාක් ඇඟට සනීපයි. ඔයාලා දන්නවා ඇති මේ වෙද්දිත් මාෂා කියලා මේ වගේම material එකක් තියෙනවා. හැබැයි මාෂා material එකටත් වඩා මේ material එකෙන් ඇඳුමක් මැහුවම ගොඩාක් look එක වැඩි මාර්ම ලස්සනයි. ඒ වගේම ඇඟට සනීපයි. mango plain material එක, ඒ කියන්නේ මේ material එක වෙනවා 290ක් වගේ මේ වෙද්දි price එක. හැඩපළල තමයි එන්නේ. ඒ වගේම මේ මැටීරියල් එකත් මැංගෝ මැටීරියල් එක වගේම තමයි. හැබැයි මේක පෝලෝ ක්‍රෂ් මැටීරියල් එක. පෝලෝ ක්‍රෂ් එකේ ප්ලේන් මැටීරියල් එක. මේකේ ඩිසයින් මැටීරියල් උත් එනවා. පෝලෝ ක්‍රෂ් මැටීරියල් එකත් හැඩපළලින් තමයි එන්නේ. යාරයක් 300ක් වගේ තමයි වෙන්නේ. මේ තියෙන්නේ ඔයාලා හැමෝම දන්නවනේ, අපි ඇඳුමක් මහද්දී ලයිනින් කරනවා. සාරි ජැකට්, එතකොට කට්ලෝන් ගවුම් එහෙම මහද්දී ලයිනින් කරලා මහන්නේ. ඒකට ගන්න මැටීරියල් එක තමයි මේ තියෙන්නේ. මේකේ කලර්ස් ගොඩාක් තියෙනවා. මේකේ ඉන්නේ 36 පළලින්. මේකේ නම් යාරයක් වෙන්නේ 150ක 170ක් වගේ. ඉතින් මේ තියෙන්නේ හැමෝම මාස කට්ලෝන් මැටීරියල් එක. ගොඩාක් අය මේ මැටීරියල් එකට ආස වුණාට හැබැයි මේක වෙළඳ පොලෙන් අපිට ගන්න ගියාම ගොඩාක් ප්‍රයිස් එක වැඩි. ඒ මොකද මේ මැටීරියල් එක අනිත් මැටීරියල් එකට වඩා වෙනස් නේ. ඔයාලට පේනවා ඇති මේකේ නිෂ්පාදනය චුට්ටක් වෙනස්. ඒ කියන්නේ මේකේ ප්‍රයිස් එක වැඩි කියලා ඔයාලට තේරෙනවා. මේකෙත් එනවා 45 පළල, 60 පළල. වයිට් කට්ලෝන් වල නම් ප්‍රයිස් එක සාමාන්‍යයෙන් චුට්ටක් අඩුයි. ඒකේ 790ක් 800ක් 900ක් ඒ වගේ ගණන් වලට යනවා. ඒ වගේ මේකේ අපි වෙන කලර්ස් වලින් ගන්නවා නම් ඒවෙ සාමාන්‍යයෙන් 900ක් 1000ක් වගේ ප්‍රයිස් එක යනවා. සාමාන්‍යයෙන් මම මේ පෙන්නන මැටීරියල් ෂොප් එකේ නම් මැටීරියල් වල ප්‍රයිස් ගොඩාක් අඩුයි. මේ තියෙන්නේ ඇමරිකන් ක්‍රේප් මැටීරියල් එක. මේකත් තියෙන්නේ 60 පළලින්. මේක ගොඩක්ම ගන්න පාටි ඩ්‍රෙස් වලට. මේක මහද්දී අනිවාර්යයෙන්ම පොප්ලින් වලින් ලයිනින් කරලා තමයි මහන්නේ. මේ මැටීරියල් එකත් ගොඩාක්ම කට්ටිය ආස මැටීරියල් එකක්. මේක ලේස් කොටන් මැටීරියල් එක. මේක 60 පළල නෙමෙයි යන්නේ 45 පළල. මේ මැටීරියල් එකෙන් ඇඳුම් මහදින ලයිනින් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වගේම මේක ගොඩාක් ඇඟට සනීප මැටීරියල් එකක්. කොටන් මැටීරියල් එකක් නිසා මේකෙත් ගොඩාක් ලස්සන කලර්ස් එනවා. ඔයාලට පේනවනේ. ලේස් කොටන් යාරයක් 300ක් වගේ තමයි වෙන්නේ. මේ තියෙන්නේ නම් සාරි ජැකට් වලට ගන්න මැටීරියල්. මේකේ පොඩි ෂයින් ලුක් එකක් තියෙනවා. ඒ වගේම මේකත් මහන්න ඕනේ ලයිනින් කරලා අනිවාර්යයෙන්ම පොප්ලින් වලින්. මේකෙත් 60 පළල තමයි එන්නේ. යාරයක් 320ක් වගේ වෙනවා. මේවත් පාටි ඩ්‍රෙස් වලට තමයි ගන්න. ගොඩාක් කට්ටිය මේවට ආසයිනේ. පේනව නේද ලස්සන? මේක එන්නේ 60 පළලින්. net material එකක්. මේක ලයිනින් කරලා තමයි මහන්න ඕනේ. යාරයක් 1050ක් 1100ක් වගේ තමයි වෙන්නේ. මේ තියෙන්නේ කට්ලෝන් වල සුදු පාට එක. මාරම ලස්සන ඔයාලට පේනවා ඇති. ඉතින් මේ වගේ ඒවා ප්‍රයිස් එක සාමාන්‍යයෙන් 900ක් 1000ක් වගේ වෙනවා යාරයක්. 60 පළල එන්නේ. මේ තියෙන්නේ මාෂා මැටීරියල් එක. ඒක ගොඩාක්ම ජනප්‍රියයිනේ මේ වෙද්දි. හැමෝම ඇඳුම් මහන්නේ. ගොඩාක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ මාෂා මැටීරියල් එකේ ඇඳුම්. මාෂා ප්‍රින්ටඩ් එක මේ වෙද්දි 300ක් 320ක් වගේ අතර යනවා. මේ මැටීරියල් එකත් ගොඩාක්ම ගන්න පාටි ඩ්‍රෙස් වලට. ඔයාලට පේනවා මේ මැටීරියල් එක කොච්චර qualityද කියලා. සාමාන්‍යයෙන් ඒවා 2000 ගාණක් වගේ වෙනවා මැටීරියල් එක යාරයක්. 60 පළලින් තමයි මේවත් එන්නේ. මේවත් ලයිනින් කරලම තමයි මහන්න ඕනි. මේ තියෙන්නේ ලිනන් කොටන් මැටීරියල් එක. හැබැයි ලිනන් කොටන් කියුවට ලිනන් මැටීරියල් එක නෙමෙයි. ලිනන් කොටන් කියන්නේ ලිනන් මැටීරියල් වලට වඩා සාමාන්‍යයෙන් ඝනකම අඩු මැටීරියල් එකක්. හැබැයි ක්වොලිටි එක නම් ගොඩාක්ම හොඳයි. ලිනන් එකට වඩා ක්වොලිටි හොඳයි කියලා මට කියන්න පුළුවන්. මමත් ඇඳුම් මහන කෙනෙක් නිසා. 55 පළලින් තමයි ලිනන් කොටන් එන්නේ. 390ක් වගේ තමයි යාර එක මිල වැටෙන්නේ. මේ තියෙන්නේ chiffon plain material එක. මේකත් තියෙන්නේ 60 පළලින්. පාටි ඩ්‍රෙස්, එතකොට එක ජැකට් වර්ග, එතකොට
බ්ලවුස් එහෙම මේකෙන් මහනවා. හැබැයි අනිවාර්යයෙන්ම ලයිනින් කරලා තමයි මහන්න වෙන්නේ. චිෆෝන් මැටීරියල් එක 310ක් වගේ වෙනවා ප්‍රයිස් එක මේ වෙද්දි. මම මේ කියන්නේ 2026 ජූනි මාසේ මිල. එන්න ප්‍රයිස් එක අඩු වෙනවා වැඩි වෙනවා එහෙම වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ වගේම වෙනස් ෂොප් වල මේ ප්‍රයිස් එක නොවෙන්න පුළුවන්. මම මේ ඔයාලට මැටීරියල් වල ඔක්කොම විස්තර දැනගන්න ඕන නිසා තමයි මේ විදිහට වීඩියෝ එකක් ගේන්නේ. මේ පෙන්වන්නේ විස්කෝස් මැටීරියල් එක. ඒකත් ගොඩාක් ජනප්‍රිය මැටීරියල් එකක් මේ වෙද්දි. හැබැයි ඒකෙම මහද්දි නම් ඇඳුම් සෝදද්දි සයිස් එක වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වාසි තියලා තමයි මහන්න ඕනේ. කොට වෙන්න එහෙම පුළුවන්. 60 බලලින් තමයි එන්නේ යාරයක්. 350ක් වගේ වෙනවා. කාඩිය දාන්න නැති ඇඟට සනීප මැටීරියල් එකකින් ගවුම් මහන්න කෙනෙක් හොයනවා නම් විස්කෝස් මැටීරියල් එක හොඳයි. මේ තියෙන්නේ මාෂා ප්ලේන් මැටීරියල් එක. මාෂා ප්ලේන් මැටීරියල් එකකින් ගොඩක් අය ඇඳුම් මහනවා. හැබැයි චුට්ටක් රස්නේ ගතිය තියෙන නිසා මේ මැටීරියල් එකකින් ඇඳුම් මහනවා පොඩ්ඩක් අඳගෙන ඉන්න අපහසුතාවයක් තියෙනවා. හැබැයි මේ විදිහ ගොඩක් අයට ඒක ඇත්තට ලොකු ගැටලුවක් වෙලා නැහැ. ගොඩක් අය කැමති මේ මැටීරියල් එකකින් ඇඳුම් මහන්න. මාෂා ප්ලේන් මැටීරියල් එක 250ක් 270ක් අතර වගේ මිල යනවා. 60 පළලින් තමයි එන්නේ. මේ තියෙන්නේ හැමෝම දන්න මසරාටි මැටීරියල් එක. ඒකත් එන්නේ 60 පළලෙන්. ගොඩක්ම මේකෙන් පෑන්ට්ස් වර්ග එහෙම කරනවා. බ්ලවුස් එතකොට ගවුම් එහෙමත් මහනවා. මැටීරියල් එක චුට්ටක් ඝනකම තියෙන ඇදෙන මැටීරියල් එකක්. ක්වොලිටි එකත් හොඳයි මැටීරියල් එකේ. මේ තියෙන්නේ පොප්කෝන් මැටීරියල් එක. ඒකත් එන්නේ 60 පළලින්. පොප්කෝන් මැටීරියල් එකේ මිල සාමාන්‍යයෙන් 500ක් 450 වගේ අතර වෙනවා. මේ තියෙන්නේ කට්ලෝන් මැටීරියල් එකක්. මාරම ලස්සනයි ඒක. ඒ වගේම මේ තියෙන්නේ තනි පාට කට්ලෝන්. මං කිව්වේ මේ වගේ තමයි ප්‍රයිස් එක සාමාන්‍යයෙන් 800 900 වගේ ප්‍රයිස් එකට මේ මැටීරියල් ගන්න පුළුවන් යාරයක්. මේක නම් එන්නේ 55 පළල වගේ 45 පළලත් එනවා. ඉතින් මේ තියෙන්නේ මැංගෝ මැටීරියල් එක. ඉටාලියන් ක්‍රෂ් කියලාත් කියනවා. ඒකේ printed මැටීරියල් එක තමයි මේක. 320ක් 350ක් අතර වගේ වෙනවා. ගොඩාක්ම හොඳයි ඇඳුම් මහන්න ගවුම් මහන අයට. ගොඩාක් ලස්සන ඩිසයින් තියෙනවා මේ ඉටාලියන් ක්‍රෂ් මැටීරියල් එකේ. ඉතින් මගේ page එකේ ඉන්න ගොඩාක් අය අඳුරනවා මේ මැටීරියල් එක. මොකද මම වැඩිපුරම කරන්නේ ඉටාලියන් ක්‍රෂ් මැටීරියල් එකෙන් තමයි ගම ඇඳුමක් වගේම. ඉතින් මම මේ ගෙනාපු පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලා කැමති නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ලයික් කරලා යාළුවොත් එක්ක බෙදා ගන්න. ඒ වගේම මම කියනවා ඔයාලට මම දිගටම මේ වගේ ලස්සන වීඩියෝ ගේනවා. ඇඳුම් මහන්න ආස අය, ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න ආස අය මාත් එක්ක රැඳිලා ඉන්න කියලා කියනවා. මම ඉස්සරහට ගේන වීඩියෝ ඔක්කොම ගේන්නේ ඔයාලා වෙනුවෙන්මයි. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට රිප්ලයි කරනවා. වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.